අපි අද දවසේ සූදානම් වෙන්නේ අපේ ඩේලි ඩෝස් ප්‍රෝග්‍රෑම් එකේ දෙවැනි කොටසත් එක්ක සම්බන්ධ වෙන්න. අපි කලින් දවසේ සාකච්ඡා කරා 2016 O level commerce paperේ පළවෙනි ප්‍රශ්න 5ට මොනවාද උත්තර කියලා. එතකොට අද දවසේ අපි ප්‍රශ්නාංක 5 වෙනකන් සාකච්ඡා කරලානේ තියෙන්නේ. ප්‍රශ්නාංක 6 ඉඳලා අපි අද දවසේ බලමු ප්‍රශ්න කීයක් අද දවසේ අපි සාකච්ඡා කරනවද කියලා. ප්‍රශ්නාංක 6 තියෙනවා මෙන්න මෙහෙම සිද්ධියක්. ව්‍යාපාරයක එක හිස්තැන තියෙනවා යෙදූ මුදලේ සුරක්ෂිතතාව පිළිබඳව උනන්දුවක් දක්වන අතර ඒ කියන්නේ අංක 1 කියන හිස්තැනට එන පුද්ගලයා තමන් යොදපු මුදල ආරක්ෂා කරගන්න උනන්දුවක් දක්වනවලු. ඒ වගේම අංක 2 කියන පාර්ශවය සාධාරණ වැටුප් ලබා ගැනීමට උනන්දුවක් දක්වයිලු. මේක නම් හරිම ලීසි ප්‍රශ්නයක්. තමන් යොදපු මුදලේ ආරක්ෂාව පිළිබඳව පළවෙනි කෙනා උනන්දුවක් දක්වනකොට තමන්ට සාධාරණ වැටුපක් ලබා ගන්න දෙවෙනි කෙනා උත්සාහ කරනවලු. ඉහත ප්‍රකාශයේ 1 හා 2 යන ස්ථානවලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න කියලා අපිට කියන්නේ. හරිම ලේසි. තමන් යොදපු මුදල ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේ කවුද හැමතිස්සෙම? ව්‍යාපාරයක හිමිකරුවන් එවත් ව්‍යාපාරික අයිතිකරුවන්. එහෙනම් අයිතිකරුවන් කියන එක තමයි පළවෙනි උත්තරේට එන්නට ඕනේ. එහෙනම් පළවෙනි උත්තරේ ගැලපෙන්නේ නැහැ. දෙවෙනි උත්තරේ අයිතිකරුවන් ඉන්නවා. ඒ වගේම දෙවෙනි උත්තරේ සාධාරණ වැටුපක් ගන්න උත්සාහ කරන හැමතිස්සෙම සේවකයන්. එහෙනම් අයිතිකරුවන් සහ සේවකයන් කියන පිළිතුර තමයි මේකට නිවැරදි පිළිතුර වඩපත් වෙනවා. බලමු එහෙම එකක් තියෙනවද කියලා. දෙවෙනි එකේ අයිතිකරුවන් සැපයුම්කරුවෝ. ඒ නිසා මේ උත්තර දෙක නම් ගැලපෙන්නේ නැහැ. සේවකයෝ පළවෙනි ඊළඟ ගැලපෙන්නේ නැහැ. අයිතිකරුවන් සහ සේවකයන් කියන පිළිතුරු අංක 4 හරියටම ගැලපෙනවා මේ ප්‍රශ්නය සඳහා. හොඳයි, ප්‍රශ්නාංක 7ටයි අපි ඉන්න සූදානම් වෙන්නේ. බලමු ප්‍රශ්නාංක 7 මොන වගේ ප්‍රශ්නයක්ද තියෙන්නේ කියලා. ව්‍යාපාර පරිසරයේ සිදු වූ සිදුවීම් කිහිපයක් පහත දැක්වේ. අපිට පේනවා මේක ව්‍යාපාර පරිසරය කියන පාඩම ආශ්‍රයෙන් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ ආබාධිත රණවිරුවන් සැමරීම සඳහා දිනයක් ප්‍රකාශයට පත් කිරීම. ආබාධිත රණවිරුවෝ ඉන්නවා ලංකාවේ අපි දන්නවා අවුරුදු 30ක යුද්ධයක් පැවතුණා. මේකත් එක්ක ආබාධිත රණවිරුවන් විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. අන්න ඔවුන්ව සමරන්න විශේෂ දිනයක් රජය විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේක රජය විසින් ගත්ත තීරණයක් නේද? හොඳයි, අපි යන් ඉස්සරහට. B බැංකු පොලි අනුපාතය ඉහළ දැමීම. රටේ බැංකු පොලි අනුපාත අපි දන්නවා පොලි අනුපාත කොටස් දෙකයි. එක තැන්පතු පොලිය, දෙක ණය පොලිය. ඒතර තැන්පතු පොලිය සහ ණය පොලිය කියලා පොලි අනුපාතයේ කොටස් දෙකකට බෙදෙනකොට මේ පොලි අනුපාතය ශ්‍රී ලංකා මහ බැංකුව කාලින් කාලයට සමහර කාලවලට ඉහළ යවනවා පොලි අනුපාතේ, සමහර කාලවලට පොලි අනුපාතේ පහළ යවනවා. ඒ රටේ තියෙන ආර්ථික තත්ත්වයන්, දේශපාලන සමාජ තත්ත්වයන් වලට ගැලපෙන්න. ඉතින් මේ සිද්ධිය තුළ කියනවා බැංකු පොලි අනුපාතය ඉහළ දැම්මා කියලා මේකේ කියනවා. ඒක ටිකක් ආර්ථික පරිසරයට ටිකක් කිට්ටුවෙන් යන සාධකයක්. මේක ආබාධිත රණවිරුවන් සැමරීම සඳහා දිනයක් ප්‍රකාශයට පත් කිරීම දේශපාලන පරිසරයට අයිති සාධකයක්. බලමු C පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් ඉහළ දැමීම. පුතේ, රටක පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් ඉහළ යනකොට ඒක අපි කියනවා මොකක්ද? ඒක දිගින් දිගටම කාලාන්තරයක් තිස්සේ සිද්ධ වෙන සිද්ධියක් නම් අපි කියන එකට උද්දමනකාරී තත්ත්වයක් කියලා. කොහොමද රටක භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම අයිති වෙන්නේ ආර්ථික පරිසරයට. ඉහත සිදුවීම් අතරින් ආර්ථික පරිසරයට අන්න හරි. ආර්ථික පරිසරයට පරිසර සාධක පමණක් ඇතුළත් පිළිතුර වන්නේ. අපිට පේනවා පළවෙනි එක ගැලපුණේ නැහැ. එතකොට දෙවෙනි එකයි 3 ඉන එකයි. ඒ කියන්නේ B සහ C කියන උත්තර දෙකේ තමයි ආර්ථික පරිසරයට අයිති පිළිතුරු අන්තර්ගත වුනේ. බලමු B හා C කියලා උත්තරයක් තියෙනවද කියලා. ඔව්, පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3 තමයි මේ ප්‍රශ්නයට ගැලපෙනම පිළිතුර බවට පත් වෙන්නේ. හොඳයි. නැවතත් අපි හම්බෙන්නේ එහෙනම් daily dose number 3 එක්ක තවත් ඊටාම කෙටි දවසකින්.